මම අම්මලගේ කාමරේ දොර වහලා බඩගාගෙන මගේ කාමරේට ආවේ ෆෝර්ට්නයිට් කිල් රෙකෝඩ් එක කඩන්න. ගේම් එක ලෝඩ් වෙද්දි මම ඇඳ යට තිබ්බ සද්ද නැති කීබෝඩ් එක ගත්තා. මොනිටර් එකේ ෆෑන් වල සද්ද වහන්න කුෂන් කොට්ට තිබ්බේ අම්මලට අහුවෙන්නේ නැති වෙන්න. ගේම් එකට ආපු ගමන් මම මිෂන් කම්ප්ලීට් කියලා හිතාගත්තා. අහු වුණොත් මාව මිලිටරි ස්කූල් යවන බව දන්නවා. එකපාරටම වෙන ස්ක්වඩ් එකක් ඇවිත් මට ගෙහුවා. මට මාර කීන්තියක් ආවේ. මම ඩෙස්ක් එකට ගහලා තොලොංචි වෙලා ඵලයන් ස්ටියුපිඩ් ගේම් කියලා හයියෙන් කෑ ගැහුවා. කට වහගන්න හදද්දීම අම්මා දොර ඇරගෙන ඇවිත් මගේ PC එක උස්සගත්තා. තාත්තා දැන්ම ඇඳට ඵලයන් කිව්වා. මම ලැජ්ජාවෙන් රෙද්දස්සේ හැංගුණා. ඒත් අම්මලාගේ ගොරවන සද්ද ඇහෙද්දීම මම හොරෙන්ම තාත්තගේ ඔෆිස් කම්පියුටර් එක ළඟට ගියා. ඒකට කවුරුත් අත තියන්නේ නැහැ. මම ෆෝර්ට්නයිට් ඩවුන්ලෝඩ් කරන්න හදද්දි ස්ටෝරේජ් මදි කිව්වා. මම හිතන්නේ නැතුව ඉතන තිබ්බ ලොකුම වර්ක් ෆයිල්ස් ෆෝල්ඩර් එක රීසයිකල් බින් එකට දාලා ඩිලීට් කළා. ඉම්පෝටන්ට් කියලා පොප් අප් ආවත් මම yes දුන්නා. මම පැය ගාණක් ගේම් එක ගැහුවත් කිල් රෙකෝඩ් එක ළඟටවත් එන්න බැරි වුණා. එළිය වැටෙද්දි අම්මලා නැගිටින සද්ද ඇහුණා. මම තාත්තගේ ෆයිල්ස් රීස්ටෝර් කරන්න හැදුවට ඒවා ආවේ නැහැ. මට හොඳටම දාඩිය දැම්මා. දයනි මම තාත්තගේ වැඩ කරන ෆයිල්ස් ඩිලීට් කළාද කියලා මම බයින් හොයද්දි ඉන්වොයිසස් 2019 කියන එක ඇතුලේ රොකට් ලීග්, එල්ඩන් රින්, මයින්ක්‍රාෆ්ට් තියෙනවා දැක්කා. ඒවා ලාස්ට් ප්ලේඩ් 152 AM කියලා තිබ්බා. ඒ කියන්නේ තාත්තාත් රැට හොරින් ගේම් ගහන කෙනෙක්. එතකොටම තාත්තා ලෑස්ති වෙලා කාමරේට ආවා. මම බයින් තාත්තේ මම ඔයාගේ ෆයිල්ස් ඩිලීට් කළා කියද්දි තාත්තා hina වෙලා එක්ස්ටර්නල් හાર્ඩ් ඩ්‍රයිව් එකක් ගහලා එක තප්පරෙන් ඔක්කොම රීස්ටෝර් කළා. රහස් තියාගන්න මිනිස්සු ළඟ බෑකප් තියෙනවා. උඹ අම්මා නිදා ගන්නකල් බලන් ඉන්නවා වගේ මමත් බලන් ඉන්නේ අම්මා නිදා ගන්නකල් කියලා තාත්තා කිව්වා. එදා රෑ 9 වෙද්දි මම හොඳ ළමයා වගේ ඇඳට උනා. දොර ඇරගෙන ආපු තාත්තගේ අතේ මගේ සයිලන්ට් කීබෝඩ් එකයි කොට්ටයි තිබ්බා. තාත්තා මට ඇහැක් දාලා කිව්වා එයා නිදි. දැන් ගිහින් උඹේ රෙකෝඩ් එක කඩපන් කියලා.